මමට අභියෝග කරනවා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බල්ල පෙන්න්න කියලා. මේක විනාඩි 3ක් තික වීඩියෝ එකක්. හැබැයි විනාඩි 3 ඇතුළේ මම කිසිම වැදගත් දෙයක් කියන්නේ නෑ. කිසිම ගතයුත්තක් නෑ. විනාඩි 3ක් තිස්සේ තනි මනුස්සයෙක් පුළුවන් නම් මේ වීඩියෝ එක බලලා ඉවර වෙන්න කියලා මට අභියෝග කරන විතරයි කරන්නේ. ඉතින් ඔය වැඩක් නම් මේ විනාඩි 3 වෙනකම් බලන්න. මම දන්නවා දැන්නමත් ඔයාට මේ වීඩියෝ එක බලලා ඔයාගේ ඇඟ නලියන්න පටන් අරගෙන විශේෂයෙන්ම ඔයාගේ ඇඟිලි ස්ක්‍රෝල් කරන්නමයි හදන්නේ. මේ වෙලාවේ තවත් TikToks කීයක් බලන්න තිබුණා. Insta Reels, Facebook, YouTube සමහර විට ඔයා කැමතිම සෙලිබ්‍රිටි මොන වගේ පෝස්ට් එකක් අන්තිමට දාලා දැන් තප්පරෙන් එක මිස් වුණොත් කොච්චර අපරාධයක්. ඔයාගේ අන්තිම Facebook පෝස්ට් එකට කී දෙනෙක් ලයික් කරලාද දන්නේ නැහැ. සමහර විට හේටර්ස්ලා හේට් කමෙන්ට්ස් දාලා වෙන්නත් පුළුවන්. කවුද ඒවට උත්තර දෙන්නේ? ඔයාගේ මොළය කටුවනිනවා වගේ. එහෙම නේද? හිතලා බලන්න. මේක විනාඩි 3ක් දෙක වීඩියෝ එකක්. දැනටම එකකින් විනාඩියේ තප්පර 25ක් ඉවරයි. ඔයාට මේ කාලය යන එක හරිම මන්දගාමී විදිහට නේද දැනෙන්නේ? හිතන්න. ඒ තප්පර 10ක් දරුණු කල්පයක් වගේ නේද? අන්න එක තමයි අවුරුදු 20ක ඉන්ටර්නෙට් යුගය විසින් අපිට ඇති කරලා තියෙන අඳුරු බලපෑම. මතකද පොඩි කාලේ බිත්තිය නගින කෝම්බෙක් දිහා වැහි වතුර වැටෙන දිහා පැය ගණන් වුණත් එක දිගට බලාගෙන ඉන්න පුළුවන්කම තිබුණා නේද? දැන් කොහේ කියෝ? දැන් මාර විනාඩි 3ක වීඩියෝ එකක් එක දිගට බලාගෙන ඉන්නවා. මේ වීඩියෝ එකේ මම කිව්වත් වගේ කිසිම දෙයක් ගත යුත්තක් නෑ. නමුත් දැන් සම්පූර්ණයෙන්ම වගේ මේ වීඩියෝ එක අවසානට ලං වෙලා තියෙනවා. මේ වෙනකොට මේ වීඩියෝ එක බැලුවා නම් ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන ඉතාම සුළුතරෙන් කෙනෙක්. ඒ කියන්නේ ඔයාට අඩුම ගානේ විනාඩි 3ක් ඔයාගේ ફોකස් එක තියාගන්න හැකියාව තිබිලා තියෙනවා. කොයිතරම් ඉන්ටර්නෙට් ඔයාව පස්සට ඇද්ද? ඒක හොඳ ලකුණක්. ඉතින් තව තප්පර 10කින් මේ ඩේ එක ඉවරයි. මම මේක දිනුවත් වැරදුනත් මම හරියටම විනාඩි 3කින් යනවා. හැබැයි ඔයා මේ විනාඩි 3 මේක දිගට බලපු කෙනෙක් නම් හිතලා බලන්න. ඔයාගේ කාලය ඔයාගේ අතේ. ඔයාට කාලෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්.